Hello friends, welcome back to another gameplay video. So ඉතින් අද play කරන්න යන්නේ Mr. Meat තමයි මචං. ඉතින් අය සුපුරුදු වර්ධිය අපි ආයෙත් Mr. Meat play කරන්න යන්නේ. හැබැයි මචං අද අපි පයින්නේ මචං අපි කරන්නේ මූවද පොලිසියට හවු කරලා දෙන එක. අපි මූව පොලිසියට මේ හවු කරලා දෙන්න බං. මොකද කියන්නේ? අපි කරමුද? පිස්සුද බං කරනවා තමයි යකෝ. ඌර කවුද මම කවුද? එහෙනම් අද අපි මූව පොලිසියට මාට්ටු කරලා දෙමු. හරි මචං. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. वीडियो के යන කලින් මචං මේ වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා share කරලා bell icon එක all දාගෙන යන්න මචං. අපි ඉක්මනට subscribers 100 ගහමු. ඉක්මනට sub එක දියන්කෝ බං. අයියෝ බං උඹලා නේ මන්ද බං. හරි මචං. ඉතින් එළම එන මචං. ඉතින් අපි වෙඩි එක දාන්න නැතුව යමු වීඩියෝ එකට. හරි මචං. ඉතින් එළම එන මචං. ඉතින් අපි game එක shape එකේ ගහන්න ගමු. අද මීටට මචං ඇඬෙන්න දෙන්නේ මචං. මොකද අද මීටව අපි පොලිසියට හවු කරලා දෙන්න යන්නේ. පිටුස් ගාලා යම. ආන් අරු වෙන මීට කාරය එනවා. අපිට තියෙනවා මචං දැන් පොඩි බඩු වගේක් හොයාගන්න. අපි උඩට යන්. මීටකාරය උඩට දාන්න. ওই මීටකාරය ෂුවර් නෑ මචං ආයේ උඩ තින්නේ කියලා දන්නේ. මිටියේ තියෙන විදිහට වාසිය මිටිය හම්බුණා. අපිට තියෙනවා මචං යතුරක් හොයාගන්න. ඒක මං හිතන්නේ ඕකේ තියෙන්නේ මචං මොකද්ද බං ඕකේ තියෙන්නේ දන්නේ නැහැ. ඕකේ තියෙන්නේ ලණුවක් මචං. අපිට හැබැයි දැන් ටික වැඩ නැහැ නේ. අපිට ඕනේ අපිට තියෙන නිකන් අමුතු ජාතික යතුරක් හොයාගන්න. ඒක දේශික යතුරක්. පා ජරාව කාපේ කයනවා. කොයිනව නේද මීට? මට සිරි වෙනවා. මීට තව බෑපා. ඉන්නේ පහල කප. ආපුත් එකක් කනවා යකෝ. අපි ෂේප් එකේ මේ ටික අරගම් බම් මීට කාරේ එන්න ගදී. බලන්න මොනවද තියනවද කියලා. මම මේවා හැබැයි මම දන්න තරම් මුකුත් නැහැ. එයාට කෝකටත් අපි බලමු මචං මොනවද තියනවද කියලා. මේ අතුර අරගෙන මීට කරේ දැක්ක ගියන්කෝ. ඊටත් එක බෑපන් ගේම ගහන්න. මීට නේ අමාරු කාර්යය බං. බලන් බලාගෙන යන විදිය. කැත්ත බැල්මක් දාන්නේ මීට දුපන් ඉන්න. පහලවත් ඉන්න බං මීට આવුත් පහලක දුදු ඉන්න එපා මීට එනවා මේ ආපා බලා බොරු මාර්චි දාන්න එපා එතක ෂෙල්ලම් බෑ මචං ආයෙ අනේ මීට සාපෙන්න විදා මීට අපි උට ඕන බම්බුවක් ගහගන්න කියලා මෙහෙන් කැපෙනවා හරි මචං ඉතින් එළම මට ඉතින් අම්මප්පා මතක් වෙනා මචං Facebook කාරයාගේ මොකද්ද ඇඩ් එකක් ආවා එතකොට මචං අම්මප්පා සිහි වෙනවා අම්මප්පා කියන්නේ Facebook කාරයාගේ අම්මා මට මතක් වෙන වෙලේ මට Facebook කාරයාගේ අම්මා මතක් වුණා. දැන් මිස්ටර් මීටට මාව මතක් වෙලා. දැන් මිස්ටර් මීට් එනවා මාව බදා ගන්න බලාගෙන. පිස්සුද බං මීටට එහෙම කතා කරනවා. අපි බදා ගන්න දෙන්නේ. පිස්සුද බං. අර කෙල්ලෙක් අපි මාව බදාගත්ත නිසා මීට කාරයට මාව බදා ගන්න දෙන්නේ නැහැ. පිස්සුද? පිස්සු තමයි යකෝ නෑ. පිස්සු නෑ යකෝ දෙන්නේ නැහැ. මීට කාරයට මාව බදා ගන්න. බලන්න මොනවද තියනවද කියලා මචං මේ. මොකුත් නෑ බං. මොනවද බං මේ ගෙවල් වල තියෙන්නේ? මීට කාරයකෝ. මීට කාරය එතන මස් කනවා දූපන් ඉන්න පහලක. මීටවත් මචං මාව කනවා. දැන් මචං බලහන් එන ගලව ගන්න එකක් තියනවාද කියලා. ඉතින් තියනවා මචං ඊසි මචං. මම හිතන්නේ මීට උඩට යන්නේ. ඔක වහගනින්කෝ. මේක ගලව ගනින් මචං. ඔක ගලවගෙන මේ ගහදිගේ ෂේප් එකේ පැනපන් අර බංකරේට. පැනපම් මේකට පැනලා මචං මේ ලිය ගලව ගන්න. ගලවලා අපි මීට කාර්යව චුට්ටක් ශකබුම් කරමු. මීට කාර්යයට දිනවා මචං දැන් ශකබුම්. ඉතින් මීට කාර්යය නම් ඊසි ඈ. මීට පිස්සුද මීට වල්ලේ තියාගෙන නටවන්නේ. මීට කවුද මම කවුද? ඉතින් මීටට උන්න ගැනෙන්න මචං දෙන්නේ. මීට දන්නේ මචං තාම මගේ හැටි ෂේප් එක ඔන්නෝක පුෂි කරගනින් ඔය පැත්තට දැන් මචං අපිට තියෙනවා අඬුවක් හොයාගන්න අඬුවක් තිබ්බේ ඒ කාමරේමද කොහෙද ඒ කාමරේද අම්මට මේ මොකද මීට එයි බං මීට හරියට ඉඳගෙන ඔන්න කියලා බුදිය ගන්නේ උතර ආෂ් මීට කොහමද මීට ඉන්නා මචං ගැම්මට මීට ඉන්නා මචං මීටලා දුක දැනෙන අයුරු ඉතින් මීට ඔහම මීටට එන හොඳ ඩයල් එක මචං හිත හොඳ ඩයල් එකක් මීට කියන්නේ ඒ සුපිරි ඩයල් එක මචං මීට ගැන I think අමුතුවෙන් කියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න දෙයක් නෑ මචං වැඩිය.
මීට සුපිරි ඩයිලොග් කොමිඩියට මට මේ ළඟදි පෙරේදා මචං මස් කට්ටකුත් දුන්නා කන්න කියලා. මස් කට්ටක් ගැන හොඳ මස් කෑල්ල දුන්නා මචං කන්න කියලා. හරි මචං ඉතින් එළම මේ ටික චුට ෂේප් එකේ චෙක් කරගන්න මොනවා හරි තියනවද කියලා මචං. මචං ඉක්මනට සබ් එකක් දියන් මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න දැන් දවස් කීයක් තිස්සේ මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න මම වෙලෙලෙනවා දවස් ගාණක් තිස්සේ සබ් එකක් දියන් මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න උඹලට මහලු කමාරු දෙයක් කියනවා මචං යකෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න ඕන අපි 100 ගහන්න ඊසි මචං උඹලා සබ් එක දුන්නොත් නම් ඊසි නැත්තම් මචං වැඩක් නෑ උඹලා සිරාල් වැඩක් නෑ උඹලා ආඩෝ මේ මෙතන යතුරු තියෙනවා මචං ඔය යතුරු අරගෙන අපිට තියෙනවා මචං කැමරාවක් ගන්න මෙන්න මේ පැත්තේ මචං මේ කැමරාව ගන්න තියෙනවා කොහෙද බං මේ කැමරාව ගන්න කියලා මෙහෙම කියලාද මේ කැමරාව ගන්න කොහෙන්ද මම දන්නේ මට හරියට මතක නෑ මචං කොහෙන්ද කැමරාව ගන්න කියලා මම හිතන්නේ මේ පැත්තේම මේ තියෙන පොට් එක එනපන් ඕකට හරි මචං ඉතින් මෙන්න මේකේ මචං කැමරාව තියෙන්නේ නෑ මේකේ නෙමෙයි ඔන්න ඔගේ කැමරාව තියෙන්නේ ගනි මචං ඔය කැමරාව අරගෙන මිස්ටර් මීටාගේ ෆොටෝ එකක් ගන්න මීටා ඔබ විසි කරගන්න දැන් ඔය සද්දෙට මීටයි මචං මට පොඩ්ඩක් මතක නැහැ අපි මිටිය කොහෙද දැන් මීටා මාව දැකලා මීටට සම්මානයක් දෙන්න වටිනා යාළුවෝ මීටට සම්මානයක් දෙන්න කරවල ඇවිල්ලා මීටා මාව දැකලා අම්මට සිරින මීටා එනවා පොට හොඳ නෑ යාළුවේ මචං මීටා එනවා අම්මට සිරින මීටා එනවා කන ළඟ මීටර සෙකන්ඩ් එකක් යාළුවෝ මම එහෙම සිත බා මීටර සෙකන්ඩ් එන්නේ මීටා කවුද මම කවුද අය මීටට දෙන්නේ මචං දුවන්න මීටාව මචං මම්මගේ අල්ලේ තියාගෙන මචං මීටාව තියාගෙන ඉන්නේ මීටා මචං අට්ටිය දුරින් තියාගන්නනේ මොකද මීටා එහෙන අමාරු කාර්යය මීටායි මස් කැල්ලෙන් ගහපුවම මචං I think එතනමයි I think එක තැන ඔක කඩාගනින්කෝ විසික් කරගනින් ඔන්න කොයි පැත්තට මේ කරන් ගිහිල්ලා වරෙන් අපිට තියෙන තපොඩි වැඩක් කරගන්න අයිති මචං වැඩේ කියන දැන් නැහැ නේ මචං මෙන්න මෙතන තියෙන වයර් එක කපාගෙන තමයි මේක මං අරන් ආවේ අපි මීටා කාර්යය ওই පැත්තට ගෙන්න ගමු බලමු ওই පැත්තට එනවා තියෙන මීටා එනවා මේ ෂේප් එකේ මේ ගිහලා ගනි I think මචං මීටා ඊසි මචං මොකද මවුස් මීයා ගැන මීටා මොකක් හරි මීයෙක් ගැන කතා කර ගියා. අනේ මන් තමයි මීටා ගැන මං හරියට දන්නේ නැහැ මීටාගේ හොබි එක කොහොමද කියලා. අපි පස්සේ දවසක මීටාව ඉන්ටර්විව් එකකට ගෙනල්ලා මීටා ගැන කතා කරමු. මීටා නම මචං මීටාව මං ගෙන්න ගන්න තමයි වැඩේ කරේ. ගණින් මෙතන තියෙන අර ෂීහිත එකට ගන්න කරගෙන මීටා ශකබුම් කරමු අපි. හෙල්ලෝ මීටා මෙතනින් එයි දන්නේ එකපාර. ඉතින් මීටා ඊසිය පිස්සුද බං මීටා ඊසි තමයි නැත්නම් මීටා මේ ආදරේට මම ඔතනට ගෙන්න ගත්තේ අපි දැන් මේ මචං මේ ගන්න කරන් ගිහිල්ලා අපිට ඉතන තව චූටි වැඩක් කරගන්න අපි ඒ වැඩේ කරගමු ෂේප් එකේ ගිහිල්ලා උඹලට මං මිස්ටර් මීට්ගේ අර කෙල්ල උස්ස ගන්න එකේ වීඩියෝ එක ගෙනාවා අපි ඉක්මනට ඒක views මට මචං ඒක 200 පන්නන්න ඕනේ ඉක්මනට ඒකේ views අපි 200 පන්නමු මචං ඉක්මනට මේ වීඩියෝ එක මචං කට්ටියට ෂෙයා කරන්න අපි ඒක ඉක්මනට 200 පන්නමු ඒක මම දැක්කා දැන් ටික 50 ගානක්ද කොහෙද තිබේ 60ක්ද කොහෙද මම දැක්කේ විදියට කොන්නෙන් දාගනින්කෝ දැන් ඕක අපිට වැඩක් නැහැ මේ කරන් ගිහලා දැන් අපිට තියෙන පොඩි බඩක් කරගන්න අපි මීටා මචං මොකද කියන්නේ අපි මීටා රිපෙයාර් කරමු මේ කරන් ගිහලා අපි සුදු බම් මීටා රිපෙයාර් කරන්න ඕනේ මීටර ඔන්න හින්න දිමුවත්තන් ටික උතන ඉඳගෙන මීටා රිපෙයාර් කරනවට හැබැයි අපිට වෙන වැඩ නැතුවද මචං මීටා මේ රිපෙයාර් කරන්න යන්න මීටා නැගිටලක් දන්නේ නැහැ මීටා අමාරු කරමු මීටියට අම්මට දිරින කෑ මචං මීටත් එක්ක බෑ මචං දැන් ගේම ගහන්න මීට පොඩ්ඩක් අමාරු කාර්යය වෙලා මචං දැන් ඉන්නේ මෙන්න මේක අයින් කරගෙන මම දැන් පොඩි භාෂණයක් කරන්නේ මම දැන් මචං ගලවලා එළියට පයින්න හදන්නේ බලහයි යකෝ මොලේ සම්මානයක් දෙන්න වටිනා මචං මට ආන් අරේ උරා හිටියා දැන් මචං ওই සද්දෙට මීට යයි ওই සද්දෙට මචං මීට දැන් යනවා මෙතනට පොඩ්ඩක් ලයිමුද දැකලා ගියහම මීටා චුටුස් කාලා දූපම් මීටාගේ පිටිපස්ස හැරලා බලන්න එපා මේ අවස්ථාවේදී මොකද මචං මීටා මට ගහන්න පස්සෙන් එනවා ෂෙඩික ගනිමු ඒ ගන්න තා පස්සෙන් එනවාද මීටා ආයිස් මීටා එතනමයි ය ශකබුන් වෙලා ඉන්නේ දැන් මීටට මචං කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ මචං ඔය මීටා ඔහොම ඉන්නේ හරිද දැක්කද පේනවනේ මොකද මීටට වෙලා තියෙන්නේ කියලා දැන් මචං අපිට කැමරාව අරන් ගිහලා තියෙනවා මචං ෆොටෝ ටිකක් ගහගන්න අපි ෆොටෝ ටික ගිහලා ගාගෙන එමු
ගනින් මචං ඔය කැමරාව මම මෙන්න මේක විසික් කරා නේද කැමරාව. ගනින් මචං ඔය කැමරාව. දැන් මචං අපි කැමරාව පල්ලයට අරයියා. අපිට තියෙනවා මචං මීටගේ පල්ලේ අවිද්‍යාකාරී ෆොටෝ එකක් ගහන්න. දැන් මචං අපි මොකද පොලිස් ස්ටේෂනේ මචං හවු කරලා දෙන්නේ. ඉතින් ෂීපේ ගිහිලා ෆොටෝ ටිකක් ගහගමු මීට આવොත් මචං අපි ශකබුම් වෙනවා. මේ අක්ක කැල්ල තමයි මචං අපි බේරගත්තේ. ඔය අක්ක කැල්ල පොලිසියෙන් බේරගන්න නැතේ. මොකද බං මේ වෙන්නේ? ඔය අරපන් ඔය දොර. අරගෙන මචං දැන් මෙතන තියෙන ෆොටෝ ටිකක් ගහගමු. ගාම ෆොටෝ එක. ආයි. ගියව මචං ෆොටෝ ටික. මීට කාරේ හිටන්නේ මචං මීට කාරේ આવොත් මචං මට උල තියෙනවා දැන්. ඔව් ඔව් මචං අනිවාර්යෙන් මට මීට කාරය දැන් ආවොත් උள்ள තියෙන එක තියෙනවා. මීට කාරය මීටට එන හොඳ ඩයල් එකම ඒ දවස්වල අපේ ගෙදර පොල්ලුලක් තිබ්බ මචං. ඒක දේශික පොල්ලුලක්. ඒ පොල්ලුලේ මචං අපි අපේ ගෙදර පොල් එහෙම මේව කරන්න ගෙන මචං අපේ ගෙදරට පොල් ගෙන පොල් එහෙම ලෙඩි ගහන්න ගේනකොට මීට මට පොල් එලි ගහලා දෙනවා මචං. ඕ මචං ඔය මීටට ඔය මීට එන හොඳ ඩයල් එක. හැබැයි දැන් තමයි පොඩ්ඩක් මීට මේ අන්දමන්ද වෙලා කුඩුම් වෙලා ඉන්නේ. හරි මචං පොලිසිය තව චුට්ටකින් අපිට තින්නේ පොලිසිය එනකන් ෂේප් එකේ බලාගෙන ඉන්න. මීටා නැගිටීද කියලා තමයි මචං මට තියෙන බය. පොලිස්කාරය එනකොට. අපි මෙහෙ වැඩක් කරු. අපි ගිහලා මචං ගන්න එක අරගෙන එමු. ගන්න එක අරගෙන හදිස්සියේ මීට આવොත් ඕකට දොතනේ තින්දන් වෙච්ච. මෙඩි තියන්න පුළුවන් මචං. මීට නැගිටීද මචං? Anyone there? Hello? This is suspicious. මේ කරගෙන ඉමු මොකද? මීට නැගිට්ටොත් මීටව ශකබුම් කරන්න. මීට නැගිටලා මචං. මිස්ටර් මීට නැගිටලා. දැන් අපිට පොලිස් කාර්යාව මචං ආරක්ෂා කරන්න තියෙන්නේ අපි ෂීප් එක යමු මචං. ඊට කාර එනවද කී තමයි මචං බලන්න ඕනේ. දැන් මට පුළුවන් මචං මුටත් කොහොම වෙඩි තියන්නේ උනට මම එහෙම කරන්නේ නැහැ මචං. මොකද මචං ඊට පස්සේ මට බෑ පොලිසිය ගාන ගිහිල්ලා ඔයා මේව කරන්න වරෙන් ඉතින්. ඵලයන්ක මූ ටක් ගාලා යන්නෙත් නැහැ බං මෝඩ මහ මෝඩෙප්පම් මූ. මට මූව දැක්කම එක්කෙනෙක් මතක් වෙනවා මං ඌ කවුද කියලා කියන්නේ ඕගොල්ලෝම පොඩ්ඩක් ඕගොල්ලෝ කමෙන්ට් වලින් දාලා කියන්න මූව දැක්කම මචං කවුද මතක් වෙන්නේ කියලා. මම කියන්නේ නැහැ මචං කවුද මතක් වෙන්නේ කියලා මට එක්කෙනෙක් හිතේ ඉන්නවා ඒ වුණාට මං කියන්නේ නැහැ මචං. Oh no, the humanoid pigs! This is crazy! ඒක තමයි ෆොටෝ වෙන්නලා කිව්වේ. දැන් මොනවද කුණුහරුපද කතා කරන්නේ? වරෙන් දැන් යන් ඇතින් දැක්කනේ. වරෙන් ඇති දැන් දැක්කා. මීටයි කොයිලා හරි මීටව තුබ ශකබුම් මාත් ශකබුම්. යා වරෙන් යා. ඇතිනේ. ඇතිනේ වරෙන්. මං ඔබව ආරක්ෂා කරන්න මචං මීට කාරේ આવොත් බෑ බෑ. මොකද මීට කාර්යය මුට මීට කාර්යය බලන්න ඕනෙත් දන්නේ නැහැ මම. මීට කාර්යය බලන්න යන්න එපා මචං. මීට කාර්යය આવොත් ශකබුම් වෙනවා. ඒකයි කියන්නේ සිංහල තේරුම් ගනි මචං. ෂේපේ බලන්න මීට කෝ කියලා. මේ කොහෙද යන්නේ මෙයා මේ ඊළඟ කන්න යන්නේ ගේ ඇතුළට ගිහිල්ලා. ඕකනේ කරගන්න ඕනුනේ. ඕන්නක තමයි කරගන්න ඕනුනේ. ඕකනේ මචං කරගන්න ඕනේ බලහන්කෝ. මෝඩයා වගේ ගියා මීට කරේට ශබ්ද දාන්න. බලන් අංගරු වරේ මග බැවිලානේ මචං. අපි තා පොලිස් කාර්යයට කෝල් එකක් දාමු. මොකද මීට කාර්යය අමාරු කාර්යය මං කියවනේ මචං. මීට කාර්යය බොඩි බිල්ඩර් කෙනෙක් වගේ ඉන්න ෂුගරි ඩයිල් එක කියලා. යමයි යකෝ පොලිස් කාර්යයේ තත්ත්වය බලන්න එන්න. අම්මට කිරියන මීට කාර්යය නෝ. ඉන්න එපා මේ පාලා අහල් පාරකවත් ඉන්න එපා මීට කාර්යය නෝ බෑ පන්සෙනික. පොලිස් කාර්යය හොඳට ඉන්නව නේද? අයියෙන් මේ කාලකන්ණිය මීට කාර්යය මං හිතන්නේ මුට මස් කට්ටෙන් දෙන්නේ නැති ඔළුව පැලෙන්න එක. ඕ මචං ඔළුව පැලෙන්න තමයි දීලා තියෙන්නේ. ඕකා මචං මේ පුරුෂ ඇටි දෙකේ මැදට වෙලා හිටපුවා මැදට කියන්නේ චුට්ටක් කයිනට වෙනකන් ඉන්න ඕනේ. එතකොට මචං ඕක ඇවිල්ලා අපිට මස් කට්ටෙන් ෂොට් එක දෙන්න. සෙනික වරෙන් තා පොලිස් කාර්යය. සෙනික වරෙන් මචං එකේ කා නෑ බා. මේ දැන් මොකෝ කන්නේ ඊතර. ගායි හකදුන් කරා. අපි ගිහලා සීනති කරන ගන්න කරන් එමු නැත්තම් බෑ බා වැඩේ කරන්න. මොකද මීට කාර්යය අමාරු කාර්යය. කොමින මං එනෝ. This is suspicious. I'm going to investigate. හරි.
බලන් අර උඹේ කලින් පොලිස් කාරෙට මීට ශකබුන් වෙන ගහලා අහන් අතන ඉන්නවා දැන් මක බැවිලා. මොකද ඒකට කරන්නේ? ඈ මචං. මොකද ඒකට මචං කරන්නේ දැන්? ඒ පොලිස් ෂර් මොකද ගන්න ඒකට? Suspicious. අර පුරා කෙලීදා. උලා කෙලීදු. උරා ශකබුන් කරන්න එනවා දැන්. මේ මාර්සින් එක මචං දැන් ඉන්නේ මගේ අතේ උණ්ඩත් නෑ බං. උණ්ඩ තියෙන අර පැත්තනේ. අපි ෂෙනික්ගේ උණ්ඩයක් දාගම් බං මූ එන්න දැන් මූ එනකොට මට උණ්ඩ දාගන්න ටයිම් එක නැතුව යනවා. කොහෙද බං උණ්ඩ තියෙන්නේ මෙතනනේ. මෙතන තියෙනවා මචං උණ්ඩ. දාගෙන ඉන්නකො. මෙතන මචං මගේ කැමරාව කරන් යවන්නේ මීටර් කැමරාව. No, the humanoid pigs. This is crazy. ඔව් එහෙම තමයි කියන්නේ. ඒ යන්කෝ ඇති ඔය. බලංකෝ අර මීටර් කාර්යයා බලං කරපු වැඩි. අර අයින්ෂෙක් පොලිස් කාර්යයට ගෙවුවනේ. වායි යනවා බං මොකද්ද වරෙන්කෝ. අක පණ්ඩිතයා යනවා ආයි. මේ එක අනිවාර්යෙන් මේ එකෙක් වෙවන්න එපා බං එනකොට 10ක් 15ක් විතර එවපන්. දැන් ඇති යා. ඇති. කොන තරම් වෙලා ගන්න බෑ මේ මොනවද බඩ වැල්ලි. අඩෝ මීටර් කාර්යය නමරු කාර්යය වෙලා බං. මීටර් කාර්යය හරියන්නේ නැහැ බං. මීටර් කාර්යය සෙල්ලන්නේ නැහැ. පොලිස් කාර්යය වරෙන්කෝ. පොලිස් එන්න මං හිතුවේ එතන බග් වුණා තමයි කියලා. මං හිතුවේ හරි තමයි කියලා මටත් බඩු. ෂේප් එක මේ වරෙන් මචං මම මීටර් කාර්යව ගිහලා දඩයන් කරලා ඉන්නවා. ඔබ ෂේප් එක ඔන්න හිටලා ඉඳා. ඌර කාර්යය මොනවා වෙලක් දන්නේ ඌරත් ඇති උන් ඔය. මම මීටර් කාර්යව දඩයන් කරලා ඉන්නවා බිනවනේ. ඩයිල් එකේ. හරි. මීටර් කාර්යයට දුන්න මචං ෂොට් එක දැන් ෂේප් එක වරෙන් මචං. ඕහේ බලන්න දේවල් නැහැ මීටර් කාර්යය මෙතන ඉන්නේ මේ ඉන්නේ. මේ ඉන්නේ මුරා මීටර් කාර්යය. හරි මචං. හරි මචං ඉතින් එළම අපි මීටර් කාර්යව පොලිසියට හවු කරලා දුන්න මචං ගැම්මට මචං මේ වීඩියෝ හොඳයි නම් මචං මේ වීඩියෝ ලයික් එකක් දාන්න subscribe කරන්න share කරන්න මචං අපි ඉක්මනටම subscribersලා 100 ගහමු මචං මට ඉක්මනට shop එකක් දියම් මචං subscribersලා 100 ගහන්න අපි පළවෙනි ඉස්සතේ කියන්නේ මචං දැන් අලුත් අවුරුද්ද ලබන්න කලින් මචං ඉක්මනට subscribersලා 100 ගහන්න ඕනේ ඉක්මනට මචං මේ වීඩියෝ share කරන්න කට්ටිය ඉක්මනටම 100 ගහමු මචං දැන්ට මම subscribersලා 32යි ඉන්නේ මචං උඹලා දන්නනේ මචං මම YouTube එකට තම අලුත් කියලා ඒකින්ද මචං අපි ඉක්මනට subscribersලා 100 ගහමු එහෙනම් මචං ආයෙත් අපි ගිහිල්ලා එන්නම් goodbye